සුබ දවසක් එනම් සියලුම දෙනාට අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා DSA Academy අපේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ විශේෂම කාරණාවක්. මම ඔයාලට කලින් වීඩියෝ එකේ දුන්නා technical analysis සහ fundamental analysis කියන්නේ මොකක්ද කියලා හරියටම. ඉතින් අද කියලා දෙන්න යන්නේ technical analysis සහ fundamental analysis වලට අමතරව entries ගන්න හොඳ information එකක් ගන්න පුළුවන් විදිහක් ගැන. ඉතින් අපි අද බලමු මොකක්ද මේ ක්‍රමය කියලා. ඔයාලට මෙන්න මෙතන පේනවා chart එකක්. මේ තියෙන්නේ චාට් එකක්. දැන් ඔතන ඔයාලට පේනවා මෙන්න මේ තියෙන්නේ කොළ පාටයි රතු පාටයි. ඔන්න ඔය එක එක හැඩේ කොටුයි ඉරි කෑලි ඔන්න ඔය වගේ තියෙනවා. ඉතින් ඔයාලා බලන්න ඉතින් මොනවද මේ තියෙන්නේ කියලා. මෙවට තමයි අපි කැන්ඩල්ස් කියන්නේ. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කැන්ඩල් ස්ටික් බලලා කොහොමද අපි එන්ට්‍රි එකට ඉන්ෆෝමේෂන් එකක් ගන්න කියලා. හරි. ඉතින් අපි බලමු වැඩි කතා නැතුව කොහොමද මේක වෙන්නේ මොකක්ද මේ කියලා අපි හරියටම කතා කරගෙන යන්න. මෙන්න මේ තියෙන එකට අපි කියනවා කැන්ඩල් එකක් කියලා. මේ තියෙන්නේ කැන්ඩල් එකක්. සරලව ගත්තොත් ඔන්න ඔය තියෙන්නේ කැන්ඩල් එකක්. මෙන්න මෙහෙම අපි ගත්තොත් එහෙම ඔන්න ඔය විදිහට තියෙන කැන්ඩල් එකක්. මෙවට අපි කියනවා කැන්ඩල්ස් කියලා. මම ඔයාලට කියන චූටි කතාවක්. මීට අවුරුදු ගානකට කලින් මෙන්න මේ කැන්ඩල්ස් තිබුණේ නැහැ. මේක භාවිතා කරේ නැහැ මිනිස්සු. කලින් මේ වගේ මාකට් එකක් ඇනලයිස් කරන්න ඉස්සර මිනිස්සු භාවිතා කරේ මෙන්න මෙතන තියෙනවා ලයින් කියලා එකක්. මෙන්න මේ දාපුවාම මෙන්න මෙතන තිබෙනවා ලයින් කියලා එකක්. ඔන්න ඔය වගේ ලයින් එක තමයි මුලින්ම මිනිස්සු භාවිතා කරේ මෙන්න මේ වගේ මාකට් එකක් ඇනලයිස් කරන්න. මාකට් එකක් ලයිව් ඇනලයිසිස් කරන්න මෙන්න මේ වගේ ලයින් එකක් තමයි දාගත්තේ. ඉතින් එතනින් ටිකක් එහාට ගියාට පස්සේ මිනිස්සුන්ට මේක පොඩ්ඩක් අමාරු වුණා. ඊට පස්සේ මිනිස්සු මොකද කරේ? මීටලා චුට්ටක් ලේසි ක්‍රමයක් හොයාගන්න බැලුවා. ඊට පස්සේ මිනිස්සු භාවිතා කරා මෙන්න මේ බාල්ස් කියන එක. ඊට පස්සේ මේ බාන්න කරකට වඩා ටිකක් ඉන්ෆර්මේෂන් එක වැඩි. මේක අපිට කැන්ඩල් එකක් ඕපන් වෙන තැන සහ ක්ලෝස් වෙන තැන ලස්සනට බලා ගන්න පුළුවන්. දැන් අර ලයින් එකේ අපිට එහෙම එකක් බලන්න බෑනේ. හොයාගන්න අමාරුයිනේ. දැන් මේකේ තියෙනවා ලේසියෙන් අරට වඩා ටිකක් ලේසියෙන් ලයින් එකට වඩා ටිකක් ලේසියෙන් අපිට කැන්ඩල් එකක් ඕපන් වෙන තැනක් සහ කැන්ඩල් එකක් ක්ලෝස් වෙන තැනක් එහෙම අපිට බලා ගන්න පුළුවන්. ඔන්න ඕකනුත් ටිකක් මෙහාට ආවට පස්සේ මිනිස්සු කල්පනා කරා මම දැන් කියන්නේ අවුරුදු 100 ගානකට විතර කලින්. ඊට පස්සේ මිනිස්සු කල්පනා කරා මීටතර තව ටිකක් සරල ක්‍රමයක් නැද්ද? ඊට පස්සේ මිනිස්සු හොයාගත්තා මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ කැන්ඩල්ස් කියලා ක්‍රමයක්. මෙන්න කැන්ඩල්ස් කියලා ක්‍රමයක්. ඔන්න ඔය කැන්ඩල්ස් කියන ක්‍රමයට ආවට පස්සේ බලන්නකෝ අර ලයින් වලටත් වඩා බාස් වලටත් වඩා මෙන්න මේ කැන්ඩල්ස් කියන ක්‍රමේ ඉන්ෆර්මේෂන් එක අපිට ගන්න ලේසි. මොකද කැන්ඩල්ස් පේනවා, කැන්ඩල් එක ඕපන් වෙන තැනක් පේනවා, කැන්ඩල් එක ක්ලෝස් වෙන තැනක් පේනවා. ඔන්න ඔහම විස්තර ගොඩක් මේකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ දෙයකට තමයි අපි සාමාන්‍ය කැන්ඩල් ස්ටික් එකක් කියලා කියන්නේ. මෙන්න මේ කැන්ඩල් ස්ටික් ගත්තාම මේකෙත් තියෙනවා වර්ග ගොඩක්. අපි සරල ගත්තොත් මේ කැන්ඩල් ස්ටික් වලත් තියෙනවා බුලිෂ් සහ බෙයාරිෂ් කියලා අපිට ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන් කැන්ඩල්ස් වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් මම මුලින්ම කතා කරන්නකෝ ඊට කලින් කැන්ඩල් එකක් කියන්නේ මොකක්ද? ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියන එක. මේ මාකට් එකේ තියෙනවා අප් ඇන්ඩ් ඩවුන් කියලා දෙකක්. මේ මාකට් එකේ වෙන්න පුළුවන් එක්ක අප් වෙන්න ඕනේ. එක්ක මාකට් එක ඩවුන් වෙන්න ඕනේ. ඔය දෙකම නැතුව නැත්නම් රේන්ජ් ඉන් යන්නත් පුළුවන් වෙන්න මෙහෙම අප් වෙන්න ඕනේ. නැත්නම් මාකට් එකක් ඔන්නෝම ඩවුන් වෙන්න ඕනේ. ඒ දෙකම නැතුව නැත්නම් මාකට් එකක් ඔන්නෝම රේන්ජ් ඉන් යන්න ඕනේ. ඔහොම රේන්ජ් ඉන් යන අවස්ථාවක් තියෙනවා. හැබැයි දිගටම යන්නේ නැහැ. මාකට් එක අනිවාර්යෙන් අප් ඩවුන් වෙනවාම තමයි. දිගටම රේන්ජ් ඉන් යන්නේ නැහැ. ඔන්න ඔහොම ගත්තාම ඔයාලට පේනවද මෙන්න මේ chart pattern එකේ කොළ පාටයි රතු පාටයි තමයි තියෙන්නේ. කොළ පාටයි රතු පාටයි නිකන් කොටුයි මේ ඉරටු කූරු වගේ ඉරි කෑලි ඔන්න ඔහොම තියෙනවා. ඔන්න ඔය තියෙද්දි අපි මේ කොළ පාට කැන්ඩල් වලට කියනවා බුලිෂ් කැන්ඩල් එකක් කියලා. ඇයි මේකට බුලිෂ් කැන්ඩල් එකක් කියන්නේ? ඉංග්‍රීසියෙන් බුල් කියන්නේ කාටද? කුළුහරකටනේ. එතකොට කුළුහරකා පහර දෙන්නේ කොහොමද? යට ඉඳන් උඩට. උගේ අන් දෙකෙන් තමයි ඌ පහර දෙන්නේ. යට ඉඳන් උඩට තමයි පහර දෙන්නේ. එතකොට මාකට් එකක් බුලිෂ් වෙනවා. බුල් වෙනවා කියන්නේ මාකට් එකක් අප් වෙනවා කියන එකට. එතකොට මාකට් එකක් අප් වෙන්නේ මෙන්න මෙහෙම ග්‍රීන් කැන්ඩල් වලින්. මේක අපිට පාට වෙනස් කරගන්න පුළුවන්. මම සාමාන්‍ය පරිදි කියන්නේ. නැත්නම් මේක ඔයාට ඇහැට පේන පාටක් එහෙම දාගන්න පුළුවන්. Tamanට කැමති පාටක්. ඒ වුණාට මම කියන්නේ සාමාන්‍යයෙන් හැමෝම පාවිච්චි කරන විදිහට මේක අපි ගන්නේ ග්‍රීන් කැන්ඩල් වලින් මාකට් එක අප් වෙනවා. රෙඩ් කැන්ඩල් වලින් මාකට් එක ඩවුන් වෙනවා කියන එක තමයි අපි ගන්න. කලින් කිව්වා වගේ බුලිෂ් කියන්නේ මාකට් එක අප් වෙනවා කියන එක. මාකට් එක බුල් වෙනවා කියන එක. කියන්නේ මාකට් එක අප් වෙනවා කියන එක. එතකොට මාකට් එකක් අප් වෙන්නේ මෙන්න මේ වගේ ග්‍රීන් කැන්ඩල් වලින්. මෙන්න මේ වගේ ග්‍රීන් කැන්ඩල් වලින් තමයි මාකට් එක අප් වෙන්නේ. ඊට පස්සේ
දැන් අපි ඔන්න බුලිෂ් එක කතා කරා. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ bearish එක. මොකද්ද bearish කියන්නේ? ඉංග්‍රීසියෙන් bear කියන්නේ කාටද? ඉංග්‍රීසියෙන් අපි bear කියන්නේ වලහටනේ. එතකොට වලහ පහර දෙන්නේ කොහොමද? වලහ පහර දෙන්නේ උගේ නියපොතු වලින් නේද? නියපොතු වලින් කොහොමද පහර දෙන්නේ? උඩ ඉඳන් යටට තමයි වලහ පහර දෙන්නේ. ඔන්න ඕකට තමයි අපි සාමාන්‍යයෙන් bearish කියන්නේ. මාකට් එකක් bear වෙනවා. මාකට් එකක් bearish වෙනවා. ඔන්න ඔය වගේ වචන පාවිච්චි කරන්නේ මාකට් එකක් ඩවුන් වෙනවා කියන එකට. එතකොට ග්‍රීන් කැන්ඩල් වලින් මාකට් එක අප් වුණා, රෙඩ් කැන්ඩල් වලින් මාකට් එක ඩවුන් වෙනවා. එතකොට ඔයා සරලව මතක තියාගන්න ඕන දෙයක් තමයි ග්‍රීන් කැන්ඩල් වලින් මාකට් එක අප් වෙනවා, රෙඩ් කැන්ඩල් වලින් මාකට් එක ඩවුන් වෙනවා කියන ඉන්ෆර්මේෂන් එක තමයි ඔයා මෙතනින් ඔලුවට ගන්න ඕනේ. ඔන්න ඔහම ගියාට පස්සේ අපිට තව හම්බෙනවා මෙන්න මේ කැන්ඩල්ස් වලත් වර්ග කිහිපයක් හම්බෙනවා. වර්ග ගොඩක් හම්බෙනවා. මම ඔයාලට අද ටිකක් කියලා දෙන්නම්. මෙන්න මේ කැන්ඩල්ස් වලත් වර්ග හම්බෙනවා. අපි මුලින්ම බලමුකෝ මේ කැනල් එකක් ඕපන් වෙන විදිය සහ ක්ලෝස් වෙන විදිය සහ මේ කැනල් එකක් මොකද්ද මේ කැනල් එකක් කියන්නේ කියලා. ඔන්න මම කලින් කිව්වා වගේ මේ තියෙන්නේ ඔන්න ග්‍රීන් කැනල් එකක්. ඒ කියන්නේ බුලිෂ් කැනල් එකක්. මෙන්න මේ කැනල් එකේ ඔයාලට කලින් පෙවුනා වගේ මෙන්න මේ වගේ ඉරට කූරු වගේ ඒවා තියෙනවා. ඔන්න ඔහම ඉරට කූරු වගේ ඒවා තියෙනවා. මම ඔයාලට මේ කැනල් එකක් දැන් නම් කරන විදිය තමයි ඔන්න පෙන්වන්න යන්නේ. මෙන්න මේ මැද තියෙන ලොකු. මෙන්න මේ ලොකු එකට කියනවා අපි මේ මැද තියෙන ලොකු එකට කියනවා අපි ස්ට්‍රෝං නේද? සාමාන්‍ය මේ වගේ දෙයකට කියන්නේ අපි ස්ට්‍රෝං කියලා. මේ වගේ එකට අපි කියනවා මෙන්න මේ කැනල් එකේ මෙන්න මේ මැද කෑල්ලට අපි කියනවා බොඩි එකක් කියලා. මොකද්ද කියන්නේ? බොඩි එකක් කියලා කියනවා. කැනල් එකේ බොඩි එක කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේ කැනල් එකේ තියෙන මැද කෑල්ල. ඊට පස්සේ මෙන්න මේ ඉරට කූර වගේ තියෙන එකට අපි කියනවා වික්ස් කියලා. මේ වික්ස් එකේ ප්‍රධාන කොටස් දෙකයි. උඩ එකට අපි තියෙනවා අප් එකේ තියෙන එකට කියනවා අපි අපර් වික්ස් කියලා. මෙන්න මේ ඩවුන් එක තියෙන එකට අපි කියනවා ලෝවර් වික්ස් කියලා. මෙන්න මේ උඩ එක තියෙන එකට අපි මොකද්ද කියන්නේ? අප් එකේ තියෙන වික් එකට අපර් වික් කියලා කියනවා. මෙන්න මේ ඩවුන් එකේ තියෙන වික් එකට අපි කියනවා ලෝවර් වික් කියලා. එතකොට මේ මොන කැනල් එකක්ද මම මේ කොළ පාටින් පාට කරලා තියෙන කැනල් එක මොකක්ද මේ? මේක ඇවිල්ලා බුලිෂ් කැනල් එක. එතකොට ඔන්න මාකට් එක අප් වෙන්නේ ග්‍රීන් කැනල් වලින් කියවනේ බුලිෂ් කියලා තමයි අපි එතකොට ඒකට කියන්නේ. මේ තියෙන බුලිෂ් කැනල් එකේ මේ මැද තියෙන කොටසට අපි කියනවා බොඩි එක කියලා. මේ දෙපැත්තේ කූරු දෙක වගේ තියෙන දෙකට අපි කියනවා වික්ස් කියලා. ඒකෙන් අප් එකේ තියෙන එකට අපි කියනවා අපර් වික්ස් කියලා. මේ ඩවුන් එකේ තියෙන වික් එකට කියනවා අපි ලෝවර් වික් කියලා. ඊළඟට ගත්තාම රෙඩ් කැනල් එක. මම මොකද්ද කලින් කිව්ව මාකට් එකක් ඩවුන් වෙන්නේ රෙඩ් කැනල් වලින් කියලා කිව්වා. ඔන්න එතකොට අපි මේකට කියනවා මාකට් එකක් ඩවුන් වෙනවට මම සමාන වචන ඔන්න කිව්වා. මොකක් වෙනවා කියලා කිව්වද? මම මාකට් එකක් ඩවුන් වෙනවා bearish වෙනවා කියලා කිව්වා. මාකට් එකක් bear වෙනවා. මාකට් එකක් ඩවුන් වෙනවා. වලහ පහර දෙන්නේ කොහමද? උඩ ඉඳන් යටට නේද? අන්න එතකොට අපි කියනවා bearish කියලා. මෙහෙම bearish කියලා ගත්තාම මේකෙත් අර වගේම තමයි. මේ මැද තියෙන කොටසට අපි කියනවා බොඩි එකක් කියලා. බොඩි එකක් කියලා අපි කියනවා. ඊට පස්සේ ඒක මේ ඉරට කූරු වගේ තියෙනවට අපි අප් එකේ තියෙනවට අපි කියනවා අපර් වික්ස් කියලා. ඩවුන් එකේ තියෙනවට අපි කියනවා ලෝවර් වික්ස් කියලා. මේකට අපි කියනවා අපර් වික්ස් කියලා. අපර් වික්. ඩවුන් එකේ තියෙනවට අපි කියනවා ලෝවර් වික්. ලෝවර් වික්. දැන් සරලව ඔන්න මම කැන්ඩල් එකේ තියෙන කොටස් ටික පැහැදිලි කරලා දුන්නා. එතනින් එහාට අපි බලමු ඊළඟට අපි මොකද්ද කරන්න කියලා. ඔන්න ඕකට තමයි අපි සරලව මේ තියෙන බුලිෂ් කැන්ඩල් එකක්. එතකොට මේ තියෙන්නේ bearish කැන්ඩල් එකක්. එතකොට මේක තියෙන්නේ බුලිෂ් කැන්ඩල් එක. මාකට් එක අප් වෙන කැන්ඩල් එක. එතකොට මේ bearish කැන්ඩල් කියන්නේ මාකට් එක ඩවුන් වෙන කැන්ඩල්. එතකොට මාකට් එකක් අප් වෙද්දි හැදෙන්නේ මෙන්න මේ වගේ බුලිෂ් කැන්ඩල්. මාකට් එකක් ඩවුන් වෙද්දි හැදෙන්නේ මෙන්න මේ වගේ bearish කැන්ඩල්. ඊළඟට අපි බලමු මේ කැන්ඩල් වලත් තියෙනවා එක එක වර්ග. මොනවද බලමු අපි. මේ බලන්න ඔයාලට පේන ඩොජි කැන්ඩල් කියලා තියෙනවා. හමර් කියලා තියෙනවා. බුලිෂ් ස්ප්‍රින්ට් টপ, bearish sprint top, bullish marubosu, bearish marubosu, bullish kicker, bearish kicker, bullish engulfing, bearish engulfing. ඔන්න ඔය වගේ කැන්ඩල් ස්ටික් වලත් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ කැන්ඩල් ස්ටික් එකක් බලලා ට්‍රේඩ් කරන්නත් තව කෙනෙක්ට පුළුවන්. ඒ වුණාට මේක ගැන එහෙම ට්‍රේඩ් කරන්න මේ මාකට් එකේ හරි ඉන්ෆර්මේෂන් අරගෙන මේ මාකට් එක හරියට ඇනලයිස් කරලා මේ මාකට් එකේ දෙන ප්‍රොඩක්ෂන් හරියටම අපි දැනගෙන ඉන්න ඕනේ. නැතුව කැන්ඩල්ස් වලට විතරක් ට්‍රේඩ් කරන්න බෑ. අපිට පුළුවන් කැන්ඩල් ස්ටික් වලින් ඉන්ෆර්මේෂන් එකක් ගන්න. මෙතනින් මාකට් එක බුල් වෙයි, මෙතනින් මාකට් එක බෙයා වෙයි කියලා අපිට ඉන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් මේ කැන්ඩල් ස්ටික් වලින්. ඔයාලා බිගිනර් ට්‍රේඩර්ස්ලා හැටියට දැම්ම මේ කැන්ඩල් ස්ටික් වලින් එන්ට්‍රීස් ගන්න යන්න එපා. ටිකක් ඇඩ්වාන්ස් වුණාට පස්සේ අවුරුදු 4ක 5ක එක්ස්පීරියන්ස් එකක් තියෙනකොට මෙන්න මේ වගේ කැන්ඩල්ස් අරගෙන අපිට පුළුවන් එන්ට්‍රීස් ගන්න. ඌවට දැම්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මාකට් එක හොඳට ඇනලයිස් කරන්න ඕනේ. මාකට් එකේ ඉන්න ඕනේ. එතකොට තමයි අපිට ඔය වගේ ඉන්ෆර්මේෂන් හම්බෙන්නේ. අපි බලමු දැන් මම ඔයාලට කියලා දෙන්නම් එන්ගල්ෆ්. මේ තියෙන බුලිෂ් එන්ගල්ෆ් සහ bearish එන්ගල්ෆ්.
මොකක්ද මේ එන්ගල්ෆ් කියන්නේ? ඔය වගේ කැන්ඩල් එකක් හැදුනොත් මොකක්ද මාකට් එකේ වෙන්න පුළුවන්? ඔන්න ඔය වගේ දෙයක් තමයි මම දැන් කියන්න යන්නේ. අපි මුලින්ම කතා කරමු බුලිෂ් එන්ගල්ෆ් එක. ඔන්න මාකට් එකක් ඩවුන් වෙලා තියෙන්නේ. මාකට් එකක් මම කිව්වා ඩවුන් වෙන්නේ මොන කැන්ඩල් වලින්ද? ඩවුන් වෙන්නේ රෙඩ් කැන්ඩල් වලින්. ඔන්න ඔහම ඩවුන් වෙනවා මාකට් එක රෙඩ් කැන්ඩල් වලින්. ඩවුන් වෙලා නැවත අප් වෙද්දි ඔන්න ඔහම ඩවුන් වෙලා මාකට් එකක් නැවත අප් වෙද්දි මොන කැන්ඩල් හැදෙන්නේ? නැවත අප් වෙනකොට ඔන්න ග්‍රීන් කැන්ඩල් වලින් තමයි අප් වෙන්නේ. අන්නේ අප් වෙද්දි වෙන්න මේ අවසානට හැදුන රෙඩ් කැන්ඩල් එකට පස්සේ හැදෙන ග්‍රීන් කැන්ඩල් එක වෙන්න මේ රෙඩ් කැන්ඩල් එකට වඩා ලොකුයි නම් අපි ඒකට කියනවා බුලිෂ් එන්ගල්ෆ් එකක් කියලා. වෙන්න මේ වගේ තැනකට අපි කියනවා මොකක් කියලාද? බුලිෂ් එන්ගල්ෆ් එකක් කියලා. වෙන්න මේ වගේ තැනකට අපි කියනවා බුලිෂ් එන්ගල්ෆ් එකක් කියලා. වෙන්න මේ වගේ තැනක් හැදුනොත් මාකට් එක බුලිෂ් වෙන්න පුළුවන්. මාකට් එක අප් වෙන්න පුළුවන්. මාකට් එක බුල් වෙන්න පුළුවන්. මේ වගේ බුලිෂ් එන්ගල්ෆ් එකක් හැදුනොත් මාකට් එක ඔන්න අප් වෙන්න පුළුවන්. අපි බලමු ගිහිල්ලා ලැබු මාකට් එකේ ඔය වගේ තැනක් තියෙනවද කියලා. දැන් බලන්නකො වෙන්න මෙතන මොකක්ද මේ වෙලා තියෙන්නේ? බලන්නකො. වෙන්න මේ අවසානට හැදුන රෙඩ් කැන්ඩල් එකට වඩා ඊට පස්සේ හැදෙන ග්‍රීන් කැන්ඩල් එක ලොකුයි. මේ රෙඩ් කැන්ඩල් එකට වඩා වෙන්න මේ ග්‍රීන් කැන්ඩල් එක ලොකුයි. ඊට පස්සේ මොකද උනේ මාකට් එක? ඔන්න මාකට් එක අප් වෙලා තියෙනවා බලන්නකො. මෙතන ඉඳන් මෙතෙන්ට මාකට් එක මොකද වෙලා තියෙන්නේ? මාකට් එක බුලිෂ් වෙලා තියෙනවා. මාකට් එක අප් වෙලා තියෙනවා. අපි තව තැනක් බලමු. මේ බලන්නකො මෙතනත් මේ බලන්න මෙතනත් වෙන්න මේ අවසාන හැදුන රෙඩ් කැන්ඩල් එකට වඩා ඊට පස්සේ හැදුන ග්‍රීන් කැන්ඩල් එක විශාලයි. එතකොට මාකට් එකක් මොකද උනේ? අන්න මාකට් එක අප් වුණා. මොකද උනේ මාකට් එක? ඔන්න බුල් වුණා. මාකට් එක අප් වුණා. බුලිෂ් වුණා. දැන් මෙතන බලන්නකො ලයිව් මාකට් එකේ මෙතන මේ මොකද්ද හැදිලා තියෙන්නේ? වෙන්න එන්ගල්ෆ් එක. බුලිෂ් එන්ගල්ෆ් එකක් හැදිලා තියෙනවා. මේ බලන්නකො අවසානට හැදිච්ච රෙඩ් කැන්ඩල් එකට වඩා ඊට පස්සේ හැදිච්ච ග්‍රීන් කැන්ඩල් එක විශාලයි. එතකොට මාකට් එකට මොකද උනේ? ඔන්න මාකට් එක බුල් වුණා. මාකට් එක අප් වුණා. ඔන්න ඔය වගේ දෙයකට තමයි අපි බුලිෂ් එන්ගල්ෆ් එකක් කියලා කියන්නේ. දැන් අපි බලමු ඒකෙම අනිත් පැත්ත. දැන් මොකද බලන්න තියෙන්නේ? bearish engulf. bearish engulf. මොකද්ද බලමු මේ bearish engulf එකක් කියන්නේ. ඔන්න මාකට් එකක් අප් වෙනවා. ඔන්න මාකට් එකක් අප් වෙලා නැවත ඩවුන් වෙනකොට ඔන්න ඔහම නැවත ඩවුන් වෙනකොට. එතකොට මාකට් එක අප් වෙන්නේ ග්‍රීන් කැන්ඩල් වලින්, ඩවුන් වෙන්නේ රෙඩ් කැන්ඩල් වලින්. ඔන්න ඔහම මාකට් එකක් අප් වෙලා නැවත ඩවුන් වෙනකොට වෙන්න මේ අවසානට හැදිච්ච ග්‍රීන් කැන්ඩල් එකට වඩා ඊට පස්සේ හැදිච්ච රෙඩ් කැන්ඩල් එක විශාල වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් සරලව ගත්තොත් වෙන්න මේ අවසාන හැදිච්ච ග්‍රීන් කැන්ඩල් එකට වඩා වෙන්න මේ ඊට පස්සේ හැදිච්ච රෙඩ් කැන්ඩල් එක විශාල වෙන්න ඕනේ. අන්න ඒ වගේ තැනකට අපි කියනවා bearish engulf එකක් කියලා. ඔන්න bearish engulf එකක් ඇතුළේ මාකට් එක ඩවුන් වෙන්න පුළුවන්. අපි දැන් බලමු ලයිව් මාකට් එකේ වෙලා තියෙනවද කියලා නේද? මෙන්න මෙතන බලන්නකො. අවසාන හැදිච්ච ග්‍රීන් කැන්ඩල් එකට වඩා ඊට පස්සේ හැදිච්ච රෙඩ් කැන්ඩල් එක විශාලයි. බොඩි එක සහ වික් එක විශාලයි. අන්න ඒ වගේ තැනක මොකද උනේ? මාකට් එක bearish වුණා. මාකට් එක ඩවුන් වුණා. බලන්නකො කොච්චර ඩවුන් වෙලාද කියලා. විශාල ප්‍රමාණයෙන් ඩවුන් වෙලා තියෙනවා. අපි බලමු ඔය වගේ තව තැනක්. bearish engulf එක. අපි බලමු තව තැනක්. මෙන්න මෙතන බලන්නකො. මෙන්න මේ අවසාන හැදිච්ච green candle එකට වඩා ඊට පස්සේ හැදිච්ච red candle එක විශාලයි. ඒ නිසා අපි මෙතනදී කියනවා bearish engulf එකක් කියලා. ඔන්න මාකට් එක මොකද උනේ? මාකට් එක ඩවුන් වුණා. තව තැනක් බලමු. මෙන්න මෙතන බලන්නකො. අවසානට හැදිච්ච green candle එකට වඩා ඊට පස්සේ හැදිච්ච රෙඩ් කැන්ඩල් එක විශාලයි. අපි මේ වගේ තැනකට කියනවා bearish engulf එකක් කියලා. ඔන්න මාකට් එක bearish engulf එකක් හැදුනාට පස්සේ මාකට් එක ඔන්න ඔහම ඩවුන් වෙලා තියෙනවා. ස්කැල්පින් ට්‍රේඩර්ස්ලාට මේක හොඳ ඉන්ෆර්මේෂන් එකක්. එතකොට ස්කැල්පින් ට්‍රේඩර්ස්ලා ගැන ට්‍රේඩර්ස්ලා ගැන ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. කාටද මේ ස්කැල්පින් ට්‍රේඩර්ස්ලා කියන්නේ? එතකොට මේ වගේ අලුත් දේවල් දැනගෙන ඉන්න ඔයත් DSA Academy අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. DSA Academy අපේ TikTok page එක follow කරලා තියාගන්න. එතකොට මේ වගේ අලුත් දේවල් ඉස්සරහට ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි අපි මේ දේවල් ටික කියලා දෙන්නේ. ඉතින් අනිත් ඇකඩමීස් වල සල්ලි දීලා උගන්වන දේවල් අපි ඔයාලට නොමිලේ කියලා දෙනවා. ඒ හින්දා අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ ටික කරන් යන් අපිව subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ වැඩ ටික කරගෙන යන්න. මේ වගේ මාකට් එකේ තියෙන දේවල් හරියටම ඉගෙන ගන්න. මොකක්ද මාකට් එකට වෙන්නේ? මොකක්ද ඉස්සරහට මාකට් එකට වෙන්න තියෙන්නේ කියලා හරිය ඉන්ෆර්මේෂන්
ඉන්ෆර්මේෂන් ගන්න විදිය අපි ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ වගේ දේවල් දැනගන්න ඕන නම් DSA Academy අපිත් එක්ක ඔයා සම්බන්ධ වෙලා ඉන්න. අපි ඔයාලට හොඳ opportunities ගොඩක් ඉස්සරහට අරගෙන එනවා. හරියනම් අද වීඩියෝ එකට සම්බන්ධ වෙන කට්ටියට මම පෙන්නන්නම්කෝ ඉතින් අපේ ස්ටුඩන්ට්ස් ලගේ ෆීඩ්බැක් කොහොමද කියලා. මේ වගේ අපි ළමයිට කියලා දීලා තියෙනවා, උගන්වලා තියෙනවා. අන්නේ උගන්වපු දේවල් වලින් අපේ ළමයි ප්‍රොෆිට් ගන්නවා. අන්නේ ප්‍රොෆිට් ගන්න වගේ සතුටට ඒ ළමයි අපිට දීලා තියෙන ෆීඩ්බැක් බලන්නකො කොහොමද කියලා. මේ තියෙන DSA මේ ස්ටුඩන්ට් ෆීඩ්බැක් ගෲප් එක. ඔන්න ඔය ගෲප් එකේ බලන්නකො ඉතින් අපේ ළමයි මොනවද කියලා තියෙන්නේ කියලා අපි වෙනුවෙන්. මේ බලන්නකො මේ කට්ටියට ප්‍රොෆිට් කාඩ් දාලා ඒ කට්ටියට සතුටුයි. ඒ කට්ටිය ඇනලයිස් කරන මේ ලයිෆ්ටයිම් PNL කොළ පාට සම්පූර්ණ. ඔය ඉතින් මේ දීලා තියෙන රෙකමන්ඩ් තමයි DSA එකට මේ අපිට දීලා තියෙන රෙකමන්ඩ් තමයි ඔය මන් ටිකක් ඔයාලට පෙන්නගෙන යන්නේ. ඉතින් මේ ළමයි සල්ලි හොයනවා, ඩොලර්ස් හොයනවා. මේ ළමයිට සතුටුයි. ඉතින් ඊට වඩා ඒ ළමයිට වඩා අපිට සතුටුයි. අපි කියලා දෙන දේවල් මේ ළමයි හරියටම කරලා මේ ළමයි ප්‍රොෆිට් එකක් ගද්දි අපිටත් සතුටුයි. ඔයත් ඉතින් මේ වගේ ප්‍රොෆිට් එකක් ගන්න ඕන නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න, අපිව ෆලෝ කරලා තියාගන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ඔයාලට ගොඩක් දේවල් ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙන. අදට වීඩියෝ එක එන් කරනවා. ඉතින් ඔයාටත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕන නම් මේ පහළ තියෙන නම්බර්ස් වලට WhatsApp මැසේජ් එකක් දාගෙන යන්න. එහෙනම් අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. හැමෝටම good luck.